හායි මගරත්තරන් යාළුවේ කොහමද ඉතින් ඉන්නවද ඉතින් ඔන්න ඉතින් වෙනදා වගේම ඉතින් කාලයකට පස්සේ ඉතින් සති 3ක්ද ඔය ගියානේ මම වීඩියෝ එකක් ගේන්න. ඉතින් සති 3කින්ද කොහෙද ඉතින් ඔන්න ඉතින් වීඩියෝ එක නැති views මචං හොඳටම බෑලා. අර views හොඳට බෑලා සබ්ලා ටිකක් අඩු වුණා. ඉතින් කරන් දැන් නැහැ මචං උඹලා දන්නවා ඇති මචං Android version එක 9ට වඩා 15වට YT යන්න දෙන්නේ නැහැ YouTube යන්න දෙන්නේ නැහැ දැන්. ඊට ඉතින් මටත් මචං ඒ ප්‍රශ්නේ වුණා. ඉතින් මගේ Android version එක 7 තිබ්බේදී 7 තිබ්බින්ද මට ඉතින් YouTube පැත්ත බලලා දැන්න දුන්නේ නැහැ. ඉතින් YouTube කාර්යය ඉතින් මට ඉතින් උට මචං මැරෙන්න ගහන්න ඉතින්. හරිද? ඉතින් God, please, no! 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 ඔය වෙලාවට තමයි ඉතින් මට ඉතින් කේන්ති යන්නේ. හරිද? ඊට පස්සේ මචං මම කොහොමද ගේමක් ගාලා ඉතින් ෆෝන් එකක් ගත්තා. ඉතින් Android version එක මේකේ 12 තියෙනවා. ඉතින් set ෆෝන් එක ඉතින් ඔන්න ඔය විදිහට මචං ෆෝන් එක තියෙනවා. ඉතින් වෙනදා වගේ ඉතින් අද ඉඳන් හැමදාම වීඩියෝ එකක් ගේනවා ඉතින් කට්ටිය ඉතින් සෙට් වෙන්න අනිවාර්ය ෂෙයා කරන්න කට්ටිය එකතු කරන්න මගේ WhatsApp group එකේ මචං මෙතන තියෙන නම්බරේ මම යටින් දාන මේ කමෙන්ට් බොක්ස් එකේ දාන්න නම්බරේ හදිස්සිය හරි YT එකේ වීඩියෝ දාන්න බැලුවොත් මම අනිවාර්යෙන් group එකට දානවා අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්නේ ඉතින් මේ පාර මචං ලොකු වෙනසකින් තමයි YT ආවේ අලුත් ෆෝන් එකෙන් අලුත් විදිහටම ආවා ඉතින් අවුරුදුත් ආවා අවුරුදු තෑග්ගක් තියෙනවා. ඉතින් කට්ටියම සෙට් වෙලා ඉන්න අවුරුදු තෑග්ග වලට මචං ඔයාලා දාන්න gift ඕනේ. ඉතින් membership ද ඕනේ කියලා. ඉතින් ඔයාලා වැඩි මනාපයක් තියෙන ඒවට මම ඉතින් දෙනවා කොහොම හරි. ඊට පස්සේ පොඩි තරගයක් තියෙනවා. ඒ තරගෙට win කරොත් membership එක free දිනා ගන්න පුළුවන්. ඒ තරගෙ මම අන්තිම හරි තමයි කියන්නේ ඒක. කට්ටිය ඉතින් අන්තිම එක වීඩියෝ බලන්න ඉතින් අද අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අද ගෙනාවේ මොකද්ද? අද ගෙනා මචං level 100 account 4ක්. හරිද? ඉතින් level 100 account මචං ඉතින් ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න ඉතින් බලයි මචං මම data ගැන හිතනවා. අනිවාර්යයෙන්ම උලා data ගැන හිතන ඉඳලා ඉතින් මේ පාර ගෙනා account 4යි ගෙනාවේ ඉතින් account 4ක් ගෙනාවේ ඉතින් account 4 හොඳයි නා. හරිද? සුපිරි මැක් ටිකක් නා. ඉතින් ඔයාලත් ඉතින් ID එක search කරලා බලන්න ඉතින් පොඩි තරගයක් තියෙනවා කියවනේ බම්මම. ඉතින් මෙහෙමයි තරගෙ කරන්නේ. හරිද? ඔයාලා කරන්න ඕනේ කමෙන්ට් එකක් දාන්න ඕනේ. හරිද? තා හිතට වදින කමෙන්ට් එකක් දාන්න ඕනේ මචං. දැක්ක ගම මචං ලයික් එකක් වැටෙන විදියට. හරිද? වැඩිම ලයික් තියෙන කෙනාට හරිද? දවස් 5ක් දෙනවා. දවස් 5න් තමයි මට තෝරන්නේ. ඒතකොට දවස් 5න් තේරුමත් මචං උඹලට වැඩිම ලයික් ගන්න පුළුවන්. ඒක මං බල්ලා තමයි කරේ. වැඩිම ලයික් ගන්න කෙනාට හරිද? දවස් 5 වැඩිම ලයික් ගන්න කෙනාට මම දෙනවා weekly membership එකක් දාලා දෙනවා. ඉතින් weekly members වැඩිම ලයික් ගන්න 3 දෙනෙක් තෝරමුනේ. ඔව් 3 දෙනෙක් තෝරමු. 3 දෙනෙක් තෝරලා weekly membership එකක් දානවා. මේක පළවෙනි පාරනේ. මුලින්ම 3 දෙනෙක් තෝරමු. ඊට ටික දවසක් යද්දි 5 6 7 8 ඕම් කරමු. දැනට 3 දෙනෙක් කරමු. හරිද? ඉතින් ඔයාලා ඉතින් දාන්න ඕනේ කමෙන්ට් එක. මට හිතට වදින මට දැක්ක ගමන් මට ලයික් එකක් දාන්න පුළුවන් විදිහට කමෙන්ට් එකක් දාන්න. ඉතින් වැඩිම ලයික් ගන්න කෙනාට මට දවස් 5 වැඩිම ලයික් ගන්න කෙනාට ඉතින් මම weekly එකක් දාගෙන ඒක වීඩියෝ එකක් දානවා. මම group එකෙත් දානවා. YT එකෙත් දානවා. ඊළඟ වීඩියෝ එක දාද්දි ඉතින් ඔයාලා කරන්න ඕනේ ලයික් ගන්න කොහොමද ලයික් ගන්නෙ? ඉතින් ඒක මට පොඩි එකක් කියන්න මම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරිද? ෂෙයා කරලා ඔයාලා දැන් කමෙන්ට් දාලා ඉතින් යාළුවට කියන්න මගේ කමෙන්ට් එකට ගිහින් ලයික් දාපන් කොල්ලෝ කියලා account හයකින් හරි කමන්නේ ගිහින් ලයික් දාපන් වීඩියෝ එක ලයික් දාපන්. එහෙම කියලා මචං උඹලගේ කමෙන්ට් එක ලයික් ටිකක් දාගන්න. හරිද? ලයික් ටිකක් දාගෙන දවස් 5න් මම තෝරනවා. ඒ කියන්නේ දවස් 5 අන්තිම දවස් 5න් තෝරලා ගියාසේ මම 6 වෙනි දවසේ යාළුවට කියනවා මේ ඔයා මට ID එක දාන්න WhatsApp නම්බරේ වන්න ඔන්න ඔහම එකක් දායි මම. ඒතකොට ඔයාලා කරන් තියෙන ID එකයි WhatsApp නම්බරේ වන්න තියෙන. ඉතින් මම ඒක weekly නිකම්ම දාලා දෙනවා free මචං. ඉතින් මේක පළවෙනි පාරේ හින්දා 3 දෙනෙක් තමයි කරන්නේ. දෙන්නෙත් මං හිතුවේ 5 දෙනෙක් try කරන්න එකපාරම බෑ මචං. 3 දෙනෙක්ට කරනවා කියලා හිතාගෙන ඔක නැත්නම් මේ වැඩි කචල් වෙනවා නැත්නම් අපරාධ කියලා හිතෙනවා. මුලින්ම 3 දෙනෙක් තෝරලා තමයි ඒක කරන්නේ. ඉතින් වීඩියෝ කරාම ඉතින් ඔයාලා දැන් කරන්න තියෙන කමෙන්ට් එකක් දාන්න ඉතින් වීඩියෝ එක බලලා ඉතින් සුපිරි කමෙන්ට් එකක් දාන්න මට හිතට වදින කමෙන්ට් එකක් දාන්න ඉතින් පපුවට වදින්න ඕනේ ඒක. හරි ඉතින් වීඩියෝ බලමු ඉතින්. හරි ඉතින් පළවෙනි ID එක මචං. පළවෙනි ID එක මට ඉතින් මං 4ක් කොපි කරන් ඉන්නවා ඉතින් මේ වෙද්දි. ඉතින් 192යි 412යි 19යි 0.9. හරි ඉතින් level 100 account එක. පැය 10කින් ඇවිත් තියෙනවා මචං. නෙතුවා YT
ඉතින් YT කරන කට්ටිය YT එකෙන් මෙයාව දාන්න ඇති කොහොමත්. ඉතින් ලයික් තියෙනවා මචං 28037ක් තියෙනවා. ඉතින් මේ මෙහෙම බලද්දි ඉතින් මචං BR පැත්තේ මම හෙරොයික් මම ගහලා තින්නේ ආමාස්ටර් ගහලා තියෙනවා. 20ක් විතර ගහලා තියෙනවා CS BR මචං ගහලා තියෙනවා 22ක්. හරි සීසන් ගානක් තියෙනවා. ඉතින් level C account එක මචං emote එක තියෙනවා පේනවා ඇති නැත්නම් මේක edit කියලා හිතයි emote එකක් තියෙනවා. ඔයාලා search කරලා බලන්න. අනු මේකක් තියෙනවා wall එකක් තියෙනවා. ඉතින් එහෙන් head to right පැත්තෙන් බැලුවොත් head to right එකේ තියෙන 46 67ක් තියෙනවා. ඒෙන් බැලපුවාම ඉතින් සුපිරි ගන්ටයක් තියෙනවා මචං ඇනිමේෂන් එකක් තියෙනවා. ඉතින් සුපිරි ඇක් එකක් මචං. ඉතින් මේකේ වැඩි දේවල් දාලා නැහැ ප්‍රොෆයිල් එකේ. මේක ඇති මචං අනිවාර්යෙන් ඔය පරණ බණ්ඩල් එහෙම ඇති කියලා හිතනවා. පරණ බණ්ඩල් ඇති කොහොමද සීසන් 19 කියන්නේ ඉතින් පරණ බණ්ඩල් ඇති කොහොමද. ඉතින් ඔයාලා සර්ච් කරලා බලන්න නෙතුවා YT. ඉතින් YouTube ඉන්නවා. ඉතින් YouTube මගේ YouTube channel එක තියෙනවා. ඉතින් මෙයාගේ වීඩියෝ සුපිරි ඉතින් ලයිව් කරනවා මේ වෙද්දි. දැන් කොහොමද ලයිව් කරනවද ඉස්සරහ ලයිව් කරා කොහොමද මෙයා. දැන් නම් කොහොමද මම වැඩි බලන්න කියලා මෙයාගේ වීඩියෝ එහෙම. ඉතින් සුපිරි ඇක්කෑ මත ඉතින් level C එක level C ලංකාවේ පොරක් ගේ ඉතින් ඔයාලා සර්ච් කරන්න ඉතින්. හරි ඉතින් අපි යමු දෙවෙනි එකට. හරි ඉතින් දෙවෙනි ID එක මොකද්ද? දෙවෙනි ID එක 221.27.220.5. ඉතින් ඔයාලා උඩින්ම පේනවා ඇති කවුරුත් දන්න. අද මේ දවස්වල TikTok එකේ viral වුණු චරිතේ කවුද? ඉතින් X යකාරි ඉතින් ඔන්න ඉතින් ලංකාවේ පොරක් ඉන්න ඉතින් ලයික් තියෙනවා 31113ක් තියෙනවා. ඉතින් මෙහෙන් level C emote එක තියෙනවා. ඉතින් level C 90 wall එක තියෙනවා. සුපිරි ඇක් එකක් මේ පැත්තේ බලපුවා මචං එවෝගන් එක MP40 level 6 Sky එක level 3 AK එක level 3 high shot level 3 XMB level 2 MP40 level 1 Cobra bundle එක අනිවාර්යෙන් තියෙනවා මේකේ wall එක තියෙනවා කියන්නේ. ඉතින් සුපිරි ඇක් එකක්. ඉතින් මේ විදිහ මචං CSBR ගහලා නැහැ. එහෙන් බලපුවාම 6ක් ගහලා තියෙනවා BR එකේ. CS එක 8ක් ගහලා තියෙනවා. ඉතින් ඔන්ලයින් දවස් 5කට කලින් ඔන්ලයින් එකක් තියෙනවා. ඉතින් ඔයාලා මචං රික්කයක් දාලා රික්කයක් ගත්තොත් ඉතින් වැඩට මචං මරු තමයි මරු කියනවා ටැග් පයින්නවා ඉතින්. You can do it. මරු ඉතින් රික්කයක් දාලා බලන්න ලයික් එකක් අනිවාර්යෙන් දාන්න account එකට. ඉතින් X යකාරි. හරි ඉතින් තුන්වෙනි account එක මොකද්ද? තුන්වෙනි account එක අපි බලමු දැන්. හරි ඉතින් තුන්වෙනි account එක බලමු. තුන්වෙනි account එක මොකද්ද? 309.91.45.811. ඉතින් පැය 11කට කලින් ඔන්ලයින් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලා පේනවා ඇති යටින්. ඉතින් level C account එක බුයිය පාස් පැත්තෙන් බැලුවොත් මේ elite pass එහෙම දාලා තියෙනවා. මේ පැත්තෙන් බුයිය පාස් elite pass දාලා තියෙනවා පරණ මේක. ඉතින් මේ විදි CS එක තරු 50 ගාලා තියෙනවා. මාස් BR එකේ හෙරිත් තරු 3 ගහලා තියෙනවා. 8ක් ගහලා තියෙනවා මේ විදි BR එකේ. හෙරේ CS එකේ ගහලා තියෙනවා 13ක්. අද ලයික් තියෙනවා මචං 11498ක් තියෙනවා. එහෙන් බලපුවම ඉතින් MP40 level 4 Sky එක level 3 Groza එක level 4 P40 level 3 පරණ බණ්ඩල් ටිකක් තියෙනවා. සුපිරි ඇක් එකක්. ඉතින් මේකත් බලපුවාම ඉතින් Heteroid පැත්ත බලුවොත් 30.75ක් තියෙන Heteroid පැත්තෙන් ඉතින් සුපිරිම ඇක් එකක් මත ඉතින් ඔයාලා මට සර්ච් කරලා බලන්න. ඉතින් level 5 ගිල්ලෙක් ඉන්නේ ඉතින් හරි ඉතින් ඔන්න ඉතින් හතරවෙනි ID එක පස්වෙනි ID එක හතරද මන් දැම්මේ බා තුනයි නේ ට්‍රැක් පැඩ් නෑ අයියෝ. හරි තුන්වෙනි එකේ හතරෙන් අන්තිම last account එක බලමු. ඉතින් last account එක මොකක්ද? අන්තිම account එක මොකද්ද 304.56.31.926. හරි ඉතින් ඔයාලා කවුරුත් දාන්න ගිල් එක තමයි මේ ඉන්නේ. ඉතින් SLMR ඉතින් ඇල්පා ගිල් එක තමයි ඉතින් VBAT ගිල් එක තමයි ඉන්නේ. 38946ක් ලයික් තියෙනවා. level CM account එකක්. පරණ බණ්ඩල් හොගල් තියෙනවා. ඉතින් ඩයිමස් 2 එකක් දාලා තියෙනවා මේ වෙද්දි යසියා කියලා කෙනෙක් එක්ක දවස් 2යි මේ වෙද්දි. CS පැත්තෙන් බලපුවම CS ගහලා තියෙනවා 15ක් මචං. BR 14ක් ගහලා තියෙනවා. මෙහෙන් බලපුවම MP40 level 6 මේ මොකද බලන්න ටොම්පස් එක නේ. ටොම්පස් එක level 7 UAP level 7 තියෙනවා. ඉතින් පාරණම ගන් ස්කින් කෙටියක් තියෙනවා. ඉතින් මේ account එක Heteroid පැත්තෙන් බැලුවොත් Heteroid පැත්තේ බැලුවොත් 43.83ක් තියෙනවා මචං. හරිද?
ඉතින් පේනවා ඇති මචං සුපිරියක් කියලා ලෙවල් 100 මචං දාන් ඉන්නේ ලෙවල් 80 මේ ප්‍රොෆයිල් එකනේ බං. යවුලන්නේ ඒතර මුකුත් නෑනේ. ඉතින් SLMR ගිල් එකේ කවුරුත් දන්නා මචං. හෙල්පා ගිල් එක දන්නේ නැහැ කියන්නේ ඉතින් මේ ලංකාවේ මචං මහා ගොඩේ උඩ ගන්න බං ඉන්නේ එතකොට. Oh my god! Wow! ඉතින් Free Fire ගන්න කට්ටිය ඉතින් කවුරුත් දන්නවා. හරි ඉතින් ඔය විදියට මචං account එක අපි බැලුවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට account එක බැලුවා. ඉතින් ඔයාලට ඉතින් මේ වීඩියෝ එක හොඳයි නැති වෙනසක් ඉතින් ඔන්න ඉතින් අලුතේ වෙනසක් ආවා ඉතින් අවුරුදු ඉතින් තෑගිත් තියෙනවා. ඉතින් ඔයාලා කරන්නේ දවස් 5ක් කමෙන්ට් එකක් දාන්න ඕනේ මචං හිතලා තියෙන බොක් කරලා තියෙන. ඉතින් මම ඉතින් හැම එකකට ලයික් එකක් දාන අනිවාර්ය ලයික් එක මම දානවා. හරි ඒක බය වෙන්න එපා මම දානවා. වැඩිම ලයික් ගන්න කෙනාට දවස් 5ක් දෙන දවස් 5 වැඩිම ලයික් ගන්න කෙනාට මම දෙනවා වීක්ලි මෙම්බර්ෂිප් එකක් 3 දිනෙ තොල්ල තමයි දෙන්නේ. ඉතින් මේ විදිහ ගෲප් එක මචං මම ගෲප් එකේ දාලා වැඩිම ගෲප් එකේ වැඩිම කට්ටියක් කරන කෙනාට මෙම්බර්ෂිප් එකක් දාලා දෙනවා. ඉතින් මේ විදිහ කෙනෙක් ඉන්නා. යාට තාම මෙම්බර්ෂිප් එක දාලා දුන්නා. යාට මම දාලා දෙන්න ඕනේ කොහොම හරි කියන්නේ එකවරම දාලා දෙන්න හිතන් ඉන්නේ මම. ඉතින් මෙම්බර්ෂිප් එක එහෙන් දාලා එයාගේ එකක් දාන්න ඕනේ. ඉතින් ගෲප් එකට ඇඩ් වෙන ගෲප් එකට ඇඩ් අනිවාර්යෙන් ඔයාලට ගිෆ්ට් මෙම්බර්ෂිප් දිනන කරන තරක තියෙනවා. ඉතින් මට මචං මේ හිතුණු ගමන්නේ මං ඉතින් මොලේට ඉන්නේ බං. අන්න ඒ වගේ හිතුණු ගමන් ආපු ගමන් මම ගෲප් එකට දානවා මම කොහොමද දෙන්නේ කියලා. පොඩි තරකක් තියෙනවා. ඒ හැස්සේ වීක්ලි දිනා ගන්න ඕන නම් ගේම් එකට අලුත් වගේ නම් පාරණ එහෙම නැහැ. ඉතින් එන්න කොහොමද ගෲප් එකට ජොයින් වෙන්න. ගෲප් එකට යනකොට ඉතින් ගිෆ්ට් තමයි ඉතින් අර හිරු බෙලුව සල්ලි තමයි ගෲප් එකට આવොත් ගිෆ්ට් තමයි අන්න ඒ වගේ මචං එන්න ඉතින් මම ගිල් එක කරා මචං WhatsApp group එකට ට්‍රැක් කරන්න. හරි ඉතින් තවත් දවස් 5කින් ඉතින් ඔයාලට තියෙන ලයික් ගන්න තමයි ඉතින් මචං කොහොම ලයික් ගන්නේ අයියෝ. ගමු ගමු මම හැම එකකට ලයික් දාන්න මම පුළුවන් වුණොත් account 3කින් වගේ ඔබලා ඔක්කොම ලයික් දාන්න බලන්න. හරි ඉතින් ඔන්න ඉතින් අද ගෙනා වීඩියෝ එක ඉතින් level C account 4ක් ගෙනාවා. තවත් වීඩියෝ එකක් ගේම් නම් කට්ටියම සෙට් වෙලා ඉන්න සබ් කරලා තියාගන්න ලයික් කරන හැම වීඩියෝ එකකට group එකට join වෙන්න අනිවාර්යයෙන්ම join වෙන්න. ඉතින් අදට මම යනවා හැමෝටම good bye.